රිසමින් ඉන්නව නේද? සතියක් තිස්සේ ගියුණු මේ දවස් වලින් පස්සේ අද දවස අහස නම් හිම්හාන කාලේ ඇස් වගේ නිල් පාටයි. ගියුණු සතියව ලස්සනට ගත කළා නේද? මේ බලන්න මේ අහස දිහා මන්දාරම් මාසරත්තර ලස්සනයි නේද? අපි අද ලස්සන වැඩක් කරමුද? ඔයා කැමතිම ගස් වර්ගෙ මොකක්ද? මම නම් කැමතිම පතොක් ගස් වලට. ඉරේ ගින්දර පුළුවන් තරම් දරාගෙන නොහිතන වෙලාවල් වල මල් දෙන ටිකක් නපුරු දඟකාරයෝ. ඉතින් දැන් අපි ටිකක් කතා කරමු නේද? ඉතින් යාළුවා ඔයත් හිතනවාද කවදා හරි දවසක සතුටින් ඉන්න? පුළුවන් තරම් වැඩ කරලා මහන්සි වෙලා කවදා හරි දවසක සතුටින් ඉන්න ඔයත් හිතනවාද? ඔයාට කියන්න පුළුවන්ද කවදා හරි දවසක ඉන්නේ කවදද කියලා? එහෙම දවසක් එයිද කියලා අපිට කියන්න බෑ නේද? එතකොට අපි ඒකට මොකද්ද කරන්න ඕනේ? ඔයා හිතලා බලලා තියෙනවද? සතුටින් ඉන්න පුළුවන් හොඳම දවස අද දවස නෙමේද? මේ මොහොත නෙමේද? මේ ගත වෙලා යන මොහොත නෙමේද අපිට සතුටින් ඉන්න පුළුවන් හොඳම වෙලාව? අපි තාමත් නාව අනාගතයත් කිවිල වරුණු අතීතයත් අතර හිර වෙලා සතුට වෙන එක සාධාරණයිද? ඉතින් ඔයත් ටිකක් හිතලා බලන්න.
ඉතින් යාළුවා ඔයා මොකද හිතන්නේ මතක ගැන? මතකයන් හිත පාරවයිද? ඒත් යාළුවා අපි පොඩි කාලෙත් මේ දැන් අපි ගෙවන් යන ජීවිතේත් අපි ඉදිරියට ගෙවන් යන ජීවිතේත් මතක ගොඩාක් එකතු කරගෙන ඉන්නව නේද? එකතු කරගෙන යනව නේද? ඇත්තටම වැඩිපුර ජීවත් වෙලා තියෙන්නේ මතකවල නේද? දුක හිතෙන මතක, සතුට හිතෙන මතක ආයෙ ආයෙමත් මතක් කර කර අපි ඒ හැඟීමම විඳින්න උත්සාහ කරනව නේද? යාළුවා මොකද කියන්නේ? ඔයත් ඒ වගේ කෙනෙක්ද? අපිට අද දවස තුලේ ජීවිතේ හොයාගන්න තියෙන කාලය ගෙවුණු අතීතයේ මතකයක් වෙනුවෙන් වෙන් කරන එක ප්‍රයෝජනවත් වෙලද යාළුවා? ඔයාට එතකොට අනාගතයේ සතුටු වෙන්න අද දවස ගැන මතකයක් තියෙයිද? ප්‍රශ්නයක් නේද? ඉතින් යාළුවා අද දවසත් ටික ටික මොහොතින් මොහොත ගෙවිලා ගිහිල්ලා උදේ නිල්ම නිල් පාටට තිබුණු අහස මේ වෙනකොට ආයෙමත් මන්දාරම් අහස වගේ වෙලා. ඉතින් අදට අපි සමුගමු නේද? අපි ආයෙමත් දවසක හමු වෙමු. බලාපොරොත්තුවක්. එතකන් පරිස්සමින් ඉන්න.